අයිබෝන් සියලු දෙනාට මේ වීඩියෝ එක සිංහලෙන් කරන්න හේතුවක් තියෙනවා. මේ වීඩියෝ එක සිංහලෙන් කරන්න. මොකද මේ වීඩියෝ එක බලන්න. පරයෙක් ඉන්න අවජාතිකෙක් ඉන්නවා. අවජාතික වේසිය පුතෙක් ඉන්නවා. ඒ වේසිය පුතාට දාන වීඩියෝ එකක් තමයි මේක. වතුකරේ මිනිසුන්ට දෙමුල්ලු කියලා පර දෙමුල්ලු කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා පරේ. අපේ සජිත් මහත්තයාගේ ෆොටෝ එක දේශපාලනයේ පැත්තෙන් අරගෙන කාලකන්ණි පර දෙමුල්ලු මෙච්චර කාලයක් කිසිම දෙයක් කරන්නේ නැති පක්ෂයකට දෙමුල්ලු උන්ගේ පවුලෙන් දෙන ගොබ්බ ගෝත වේසිය පුතේට දාන වීඩියෝ එකක් මේක. දෙමුල්ලු අර මෙතන දේශපාලන නායකයෙකුගේ ෆොටෝ එකක් මේ පුච්චනවා කියලා මූ සමස්ත ලංකාවේ ඉන්න මේ සියලු වතුකරේ මිනිසුන්ට වීඩියෝ එකක් දාලා තියෙනවා පර දෙමුල්ලු අවජාතිකයෝ කියලා. අවජාතික බල්ලෝ ගොබ්බ ගෝත කියන්න වචන මතක් වෙනවා මට කියා ගන්න බැරුව මේ ඉන්නේ. උඹ වගේ අල්ලපු ගෙදර එකාට ඉපදිච්ච උන් තමයි ඔම වීඩියෝ දාන්නේ. දන්නවද? පර සක්කිලියා. උඹ මේක මේ පර සක්කිලියට පේනකන් ෂෙයාර් කරන්න මේ வீடியோ එක. ஷேர் பண்ணுங்க எல்லாரும் இந்த வீடியோ ஷேர் பண்ணுங்க. இந்த பறையனுக்கு தெரிய மட்டும் ஷேர் பண்ணுங்க. சரியா? லைக் பண்ணாங்க மெசேஜ் நீங்க கமெண்ட் பண்றீங்க லைக் பண்ண அதெல்லாம் எனக்கு தேவையில்லை. ஷேர் பண்ணுங்க. මේක ෂෙයාර් කරන්න. මේ ගොබ්බ ගෝතයා ඉන්නවනේ. ඔය ගොබ්බ ගෝත අවජාතික පර වේසිය පුතාට මේ වීඩියෝ එක පේන්න ෂෙයාර් කරන්න. වතුකරේ මිනිසුන්ට දෙමුල්ලු කියන්නේ දෙමුල්ලු තමා. දෙමුල්ලු තමා. මේ සක්කිලි පර දෙමුල්ලු තමා. උඹ මේ පක්ෂයකට අල්ලගෙන උඹ පක්ෂයක් ඔළුවේ තියාගෙන උඹට ඇට දෙක ගන්නවා නම් උඹේ පවුලෙන් ඔක්කොම ඌට දීපන්. දෙබරු ඇනිලා මැරිලා ඵලයක් පර දෙමුල්ලු වතුකරේ ඔන්න ඔය වතුකරේ අනිත් මිනිසුන්ට දෙමුල්ලු කියලා පරස වචන වලින් බනින්න බඩින එකට උඹ මේම දෙයක් කරපන්. උඹ පක්ෂ නායකයෙක් කරගෙන උඹ දඟලනවා නම් හරිද? උඹේ පවුලෙන් ඔක්කොම ඌට දීපන්. උඹට ඇට දෙක කනවා නම්. වතුකරේ මිනිස්සු දෙමුල්ලු කියන්නේ දෙමුල්ලු තමා උත්තෝ. දෙමුල්ලු තමා. දෙමුල්ලුන්ට සිංහල වෙන්න බෑනේ. දෙමුල්ලු තමා. මගේ වයසට මම හොඳම සමාජයක් ආශ්‍රය කරලා තියෙනවා. මේ ලංකාවේ ඉන්න හැම පළාතෙන්ම සිංහල මිනිස්සු වැඩිම ආශ්‍රය කරන සිංහල මිනිස්සු උඹ වගේ පර අවජාතික සක්කිලි දේශීය පුතෙක් නෙමෙයි. ඒ මිනිස්සු හරි හොඳයි. අපිත් එක ආශ්‍රය කරන ඒ කාලෙන් නම් ආශ්‍රය කරන අදටත් ආශ්‍රය කරන මිනිස්සු ඉන්නවා. තෝ වගේ අවජාතික වේසිය පුතාලා තමයි මේ වගේ වීඩියෝ දාන්නේ. උඹ අවජාතික වේසිය පුතෙන්නේ. උඹ පොන්නේක්නේ. මේ වීඩියෝ කරපු උඹට දාන්නේ මේ. මේ වීඩියෝ එකත් පෙන්ෂන් කරන්නම් මේකේ. උඹ ගෝතයෙක්නේ. ගෝත ගොබ්බේක උඹ. වතුකරේ මිනිස්සු කිව්වා නම් අවුලක් නැහැ. පර දෙමුල්ලු තමා උත්තෝ. දෙමුල්ලු නැතුව මේ මොනවද මේ ගල් ගෙඩිද? දෙමුල්ලු තමා. උඹට කානවා නම් උඹේ පවුලෙන් ඔක්කොම දීපන් ඌට. උඹට බස්සන්න හින්දපන්. තව වීඩියෝ එනවා. තව ඉදිරියට උඹට වීඩියෝ එනවා. වීඩියෝ එක නෙමෙයි තවත් මම වීඩියෝ බස්සන්න හිතන් ඉන්නේ. වීඩියෝ එනවා. මේක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න මේ ගොබ්බ ගෝත අවජාතික වේසිය පුතාට පේන්න මේක ෂෙයාර් කරන්න. මොකද එක තාත්තෙකුට ඉපදෙච්ච එකා මේම කතා කරන්නේ නැහැ. ඌ අල්ලපු ගෙදරේ උන්ට ඌ ආවට ගියාට අවට ඉන්නේ උන්ට ඔය පාරවල් වල යන උන්ට ඉපදෙච්ච ගොබ්බ ගෝත අවජාතික වේසිය පුතු තම මෙහෙම දාන්නේ වීඩියෝ. දෙමුල්ලු තමයි. නැත්නම් උඹ ඇවිල්ලා මේ අස්සම් කරන්නේ චරිත සාතික උඹලගේ චරිත සාතික මොනවටද බං? උඹේ චරිත සාතික මොනවටද? උඹම එක තාත්තෙකුට ඉපදිලා නැත්නම් මේ වීඩියෝ එකේ මට තේරුනේ උඹ එක තාත්තෙකුට මේ උඹ ඉපදිලා නැහැ. හරිද? උඹේ පවුලේ උන් ඔක්කොම උඹ පිටේ උන්ට දීලා අම්බ කරලා කන අවජාතික වේසිය බල්ලෙක් උඹ. අනිත් මිනිසුන්ට දෙමුල්ලු කියන්නේ දෙමුල්ලු තමා උත්තෝ. දෙමුල්ලු තමා. දෙමුල්ලු තමා. මිනිස්සෙක් අය කතා කරා. ඉස්සල්ලාම වීඩියෝ එකක් දාද්දි මිනිස්සෙක් වගේ. එක තාත්තෙකුට ඉපදුණු විදියට වීඩියෝ එකක් දාපන්.
උඹ අම්බ කරලා උඹේ පවුලේ උන්ට කණ්ඩ දෙන විදියට වීඩියෝ එකක් දාපන්. තේරෙනවද? උඹ නිකන් තාත් වටේ ඉන්න උන්ට ඉපදිච්ච එකකගේ වීඩියෝ දාන්නයි පවුලේ උඹ ඔය පක්ෂ නායකයෝ ඉන්න ඔය දැන් ඔය සජිත් ඉන්නවා සජිත්ට දීපන් උඹේ ගෑණිව. උඹේ පවුලේ උඹ දීපන් සජිත්ට. ඕකට මේ සමස්ත ලංකාවේ ඉන්න සමස්ත මිනිසුන්ට මේ වතුකරේ මිනිසුන්ට ඔබ කොහොමද වීඩියෝ දාන්නේ? ගොබ්බ ගෝත අවජාතික පකයා. උඹට ඉඳපන්. උඹ මේ වීඩියෝ එක දැකලා උඹ කතා කරනවා නම් කෙලිම කතා කරා මගේ DP එක මම දාලා තියෙන වීඩියෝ මේ ෆෝන් නම්බරේ. උඹ කතා කරා මගේ WhatsApp එකට. හරිද? උඹ කතා කරනවා නම් කතා කරා. උඹ පිරිමියෙක් නම් කොහොමද මගේ ෆෝන් නම්බරය අරගෙන කතා කරන්නේ? මගේ ෆෝන් නම්බරේ DP එකේ දාලා තියෙන්නේ. උඹ පිරිමියෙක් නම් එක තාත්තෙකුට ඉපදුනා නම් උඹ කතා කරා මට WhatsApp එකේ. හරිද? මෙච්චර කාලයකට ආණ්ඩුවක් විදියට කිසිම දෙයක් වතුකරේ මිනිසුන්ට ඔය පඩිය වැඩි කරන මේ ප්‍රශ්නේ කිසිම නායකයෙක් මේ මැදිහත් උනේ නැහැ. ඔය පඩිය වැඩි කරන එකට. වතුකරේ මිනිසුන්ව තියාගෙන මුන් දේශපාලනය විතරයි කරේ. දැන් තියෙන ආණ්ඩුව පඩිය වැඩි කරා නම් වතුකරේ මිනිසුන්ට වතුවල ඉන්න මිනිසුන්ට සාහනයක් ලැබෙනවා නම් ඒ මිනිස්සු මේ මිනිස්සුන්ට දෙයියෙක් වෙනවා සලකන්නේ. තේරෙනවද? ගොබ්බ ගෝත වේසිය පුතා. උඹට මේ කියන්නේ මේ වීඩියෝ එකකින්. වීඩියෝත් එක අටච් කරලා දාන්න වීඩියෝ එක බලන්න.